හරි අපි පටන් ගමු. අපි කතා කරා කලින් දවසේ කලාප සමතුලිතතාවය විෂම ජාතිය කලාප සමතුලිතතාවය ඉවර වෙනකන්. එතකොට ඒකෙම කොටසක් තමයි මේකත්. හැබැයි ඒක රවුල් නියමය හා සම්බන්ධ වෙනකන් විතරනේ අපි කතා කරේ. එතනට එනකන් විතරයි. එතනින් එහාට ටික තමයි අද කතා කරන්නේ. එතකොට ද්විඅංගී ද්‍රාවණ කියන්නේ මොනවද කියලා අපි කලින් දවසේ කතා කරා. ද්විඅංගී ද්‍රාවණයක් කියලා කියන්නේ සංඝටක දෙකක් තියෙන ද්‍රාවණයකට. මේ ද්විඅංගී ද්‍රාවණත් අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. අපරිපූර්ණ ද්විඅංගී ද්‍රාවණ සහ පරිපූර්ණ ද්විඅංගී ද්‍රාවණ. එතකොට අද කතා කරන්නේ මේ පරිපූර්ණ ද්විඅංගී ද්‍රාවණ සම්බන්ධව සහ අපරිපූර්ණ ද්විඅංගී ද්‍රාවණ සම්බන්ධව. හරිනේ. එතකොට අපි දැන් බලන්නේ පරිපූර්ණ ද්විඅංගී ද්‍රාවණ ගැන. අපි මුලින්ම දැනගෙන ඉන්න ඕන පරිපූර්ණ ද්විඅංගී ද්‍රාවණයක් කියලා කියන්නේ මොකක්ද කියන එක. පරිපූර්ණ ද්විඅංගී ද්‍රාවණයක් කියලා කියන්නේ අපි රවුල් නියමය කියලා එකක් කතා කරානේ. ඔය රවුල් නියමයට අනුකූලව හැසිරෙන ද්‍රාවණයකට අපි කියනවා පරිපූර්ණ ද්විඅංගී ද්‍රාවණයක් කියලා. එතකොට මොකක්ද අපි රවුල් නියමයෙන් කිව්වේ? PA කියලා ඒ වල ආංශික පීඩනය P.A සංතෘප්ත වාෂ්පීඩනය සහ ද්‍රව කලාපයේ මවුල භාගයේ ගුණිතයෙන් ලැබෙනවා කියන එකනේ. මෙන්න මේකට අනුව හැසිරෙනවා නම් යම්කිසි ද්විඅංගී ද්‍රාවණයක් එයා පරිපූර්ණ ද්විඅංගී ද්‍රාවණයක් වෙනවා. ඒ වගේම අපිට අනිත් පැත්තට කියන්න පුළුවන් රවුල් නියමය අපිට යොදන්න පුළුවන් වෙන්නේ පරිපූර්ණ ද්විඅංගී ද්‍රාවණයක් සඳහා. ඒක හරිනේ. එතකොට පරිපූර්ණ ද්විඅංගී ද්‍රාවණයක් යනු රවුල් නියමයට අනුකූලව හැසිරෙන ද්විඅංගී ද්‍රාවණයක්. ඒක හරිනේ. ඊළඟට අපි මේ පරිපූර්ණ ද්‍රාවණයක් අන්තර් අණුක ආකර්ෂණ බල මගින් පැහැදිලි කිරීම කරන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. ඔන්න බලන්න. මේ තියෙනවා A කියලා ද්‍රාවණයක්. තව ද්‍රාවණයක් තියෙනවා එයා B. මේ විදිහට හිතන්න. දැන් මේ දෙන්න මිශ්‍ර කරනවා. ඒ මිශ්‍ර කරද්දි මොකද වෙන්නේ? ඔය විදිහට එකම සයිස් එකෙන් අපි ගමු. හරි. ඔය වගේ මේ දෙන්නව මිශ්‍ර කරනවා. මෙයා කවුද? A. මෙයා B. එතකොට මේ දෙන්න මිශ්‍ර කරපුවාම හැදෙන ද්‍රාවණයේ පරිමාව වැඩි වෙනවනේ. එතකොට මෙයා A තියෙනවා මෙයාගේ B තියෙන හොඳින් මිශ්‍ර වෙන ද්‍රාවණ දෙකක් එකිනෙක මිශ්‍ර කරපුවාම මේ ද්‍රාවණ පරිපූර්ණයි නම් මොකද වෙන්නේ කියලා බලමු. දැන් A ද්‍රාවණයේ යම්කිසි අන්තර් අණුක ආකර්ෂණ බල වර්ගයක් තියෙනවනේ. B ද්‍රාවණය එහෙම නැත්නම් B වලත් A ගේ ක්‍රියාකාරී කාණ්ඩයම නම් තියෙන්නේ. ඒ කියන්නේ එකිනෙකට සමානයි. මේ පරිපූර්ණ ද්‍රාවණ ගත්තාම ඒගොල්ලන්ගේ ක්‍රියාකාරී කාණ්ඩ සමාන වෙන්න ඕනේ. මේ ඒ අන්තර් අණුක ආකර්ෂණ බල එකිනෙකට සමානයි මේ පරිපූර්ණ ද්‍රාවණ වල. ඒ නිසා A ගේ ක්‍රියාකාරී කාණ්ඩය සහ B ගේ ක්‍රියාකාරී කාණ්ඩය කියන දෙන්න සමාන වෙන්න ඕනේ. එහෙම නැත්නම් අන්තර් අණුක ආකර්ෂණ බල සමාන වෙන්නේ නැහැනේ. එතකොට අපි ලියනවා අන්තර් අණුක ආකර්ෂණ බල F කියලා. F A ගේ. ඒ අණු දෙකක් අතර ඇතිවන අන්තර් අණුක ආකර්ෂණ බල තමයි A ගේ තියෙන්නේ. B ගේ තියෙන්නේ B අණු දෙකක් අතර. එතකොට මේ දෙන්න මිශ්‍ර කරපුවහම ලැබෙන ද්‍රාවණයේ තියෙන A සහ B අණු අතරනේ. පරිපූර්ණ ද්‍රාවණයක් ගත්තාම මේකේ විශේෂත්වය තමයි මෙන්න මේ අන්තර් අණුක ආකර්ෂණ බල සියල්ල එකිනෙකට සමාන වෙනවා. F B සමානයි F A B. ඔන්න ඕක තමයි අන්තර් අණුක ආකර්ෂණ බල මගින් පරිපූර්ණ ද්‍රාවණයක් පැහැදිලි කරනවා කියලා කරන්නේ. එතකොට පරිපූර්ණ ද්‍රාවණයක් ගත්තාම අර එක් සංඝටකවල කියන්නේ එක් ද්‍රාවණවල අන්තර් අණුක ආකර්ෂණ බල එකිනෙකට වෙන වෙනම සමාන වෙනවා. ඕකයි අන්තර් අණුක ආකර්ෂණ බල මගින් පැහැදිලි කිරීම. හරිනේ. ඒක තේරුණාද? කවිෂා
ඔව් කරන්නේ. හරි. ඊළඟට පරිපූර්ණ ද්‍රාවණවල ගුණ දැන් අපි කතා කරන්නේ එතකොට ද්විඅංගී ද්‍රාවණ යටතේ අපිට ද්විඅංගී ද්‍රාවණ කොටස් දෙකකට බෙදන්න පුළුවන්. පරිපූර්ණ ද්විඅංගී ද්‍රාවණ සහ අපරිපූර්ණ ද්විඅංගී ද්‍රාවණ. පරිපූර්ණ ද්විඅංගී ද්‍රාවණයක් කියලා කිව්වේ මොකක්ද? රවුල් නියමයට අනුකූලව හැසිරෙන ද්‍රාවණයක්. එතකොට පරිපූර්ණ ද්‍රාවණයක් අන්තරාණුක ආකර්ෂණ බල මගින් පැහැදිලි කිරීම කරේ අපි. ඒ පරිපූර්ණ ද්‍රාවණයක් ගත්තාම එක් එක් සංඝටකවල අන්තරාණුක ආකර්ෂණ බලවල ප්‍රබලතා එකිනෙකට සමානයි. ඔන්න මූලික කරුණු ටික. ඊළඟට අපි යනවා පරිපූර්ණ ද්‍රාවණවල ගුණ. පරිපූර්ණ ද්‍රාවණ ගත්තම අපිට මූලිකව ගුණ දෙකක් කතා කරන්න පුළුවන්. මේ පරිපූර්ණ ද්‍රාවණ දැන් අපි ද්‍රාවණය හදාගත්තේ ද්විඅංගී ද්‍රාවණය අර ද්‍රාවණ මිශ්‍ර කරලානේ. එතකොට මේ මිශ්‍ර කරද්දී බාහිරින් තාපය අවශෝෂණය කිරීමක්වත් තාපය පිටවීමක්වත් සිද්ධ වෙන්නේ නැහැ. මොකද අන්තරාණුක ආකර්ෂණ බලවල ප්‍රබලතාව සමානයිනේ. ඒ කියන්නේ බන්ධන බිඳිලත් නැහැ. බන්ධන තවදුරටත් ස්ථිර වෙලත් නැහැ. එහෙනම් එන්තැල්පිය වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ තාපය අවශෝෂණයක් සහ පිටවීමක් සිද්ධ නොවී තියෙන නිසා එන්තැල්පිය වෙනස් වෙන්නේ නැහැ. ඔන්න පරිපූර්ණ ද්‍රාවණවල ගුණ යටතේ පළවෙනි එක එතකොට මොකක්ද හේතුව? අර අන්තරාණුක ආකර්ෂණ බල සමාන නිසා අපිට බාහිරින් තාපය අවශෝෂණය කිරීමක්වත් තාපය පිට කිරීමටවත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කියන්නේ එන්තැල්පිය වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම මුළු පරිමාව මිශ්‍ර කරන ලද පරිමාවල එකතුවට සමානයි. කියන්නේ පරිමා සංකෝචනය වීමක් හෝ ප්‍රසාරණය වීමක් වෙන්නේ නැහැනේ. ගොඩක් වෙලාවට සංකෝචනය වීමක් වෙන්නේ. එතකොට මේ කියන්නේ මේ විදිහට. මේකම ගමු. අපි ගන්නෙ A ගෙන් මිලිලීටර් 100යි B ගෙන් මිලිලීටර් 100යි. එහෙනම් මෙයාගේ සමස්ත පරිමාව මිලිලීටර් 200ක් අපි ගණන් හදද්දී එතකොට මේ පරිපූර්ණ ද්‍රාවණය කියලා තමයි හදලා තියෙන්නේ. මිලිලීටර් 200ක් වෙනවා. සාමාන්‍යයෙන් ওই ධන ඍණ අපගමන අපි ඉස්සරහට කතා කරනවා. ඒ වගේ අවස්ථාවලදී මිලිලීටර් 5ක් 10ක් පරිමාව අඩු වෙනවා. ඒ වගේ වෙන්නේ නැහැ කියලයි මෙතන කියන්නේ. මේ දෙන්න මිශ්‍ර කරද්දී මුළු පරිමාව මිශ්‍ර කරපු පරිමාවල එකතුවට සමාන පරිමා සංකෝචනයක් සිද්ධ වෙන්නේ නැහැ. ඔන්න පරිපූර්ණ ද්‍රාවණවල ගුණ. එන්තැල්පිය වෙනස් වෙන්නේ නැහැ. මොකද බන්ධනාර තිබ්බ විදිහට අන්තරාණුක ආකර්ෂණ බල තිබ්බ විදිහටම පවතිනවා. ඒ නිසා එන්තැල්පිය වෙනස් කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම පරිමා සංකෝචනයක් සිද්ධ වෙන්නේ නැහැ. මුළු පරිමාව අර පරිමා දෙක එකතුවට සමානයි. ඒතකොට මෙහෙම වෙන්නේ නැහැ හොඳේ. ඒ කියන්නේ මෙයාගෙන් 100යි මිශ්‍ර කරේ මෙයාගෙන් 100ක් මිශ්‍ර කරා. එතකොට මේ දෙන්න මිශ්‍ර කරපුවම 100ක් වෙන්නේ අන්තරාණුක ආකර්ෂණ බලය අසමාන එක. හරි. හැබැයි පරිමාව දෙගුණ වෙන්න ඕනේ. දෙගුණ වෙන කියන්නේ සමාන පරිමා එකතු කරොත් දෙගුණ වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ දෙන්නගේ එකතුවටයි සමාන වෙන්නේ. හොඳේ. අන්තරාණුක ආකර්ෂණ බලය එකිනෙකට සමාන. හැබැයි පරිමාව මේ දෙන්නගේ එකතුවට තමයි මුළු පරිමාව සමාන වෙන්නේ. ඔන්න ඒ දෙක මතක තියාගන්න. එතකොට මූලික කරුණු ඔච්චරයි තියෙන්නේ. පරිපූර්ණ ද්‍රාවණය කියන්නේ මොකක්ද කියන එක මතක තියාගන්න ඕනේ. ඊළඟට අන්තරාණුක ආකර්ෂණ බල මගින් පැහැදිලි කිරීම සහ ගුණ එන්තැල්පි සහ මුළු පරිමාව වෙනස් නොවේ කියන එක මතක තියෙන්න ඕනේ. ඊළඟට අපි යන්නේ මේ පරිපූර්ණ ද්විඅංගී ද්‍රාවණ සඳහා කලාප ප්‍රස්ථාර අඳින්න. හරිද? ඔන්න බලන්න. අපිට කලාප ප්‍රස්ථාර අඳින්න පුළුවන් ආකාර දෙකක්. පළවෙනි එක තමයි වාෂ්ප සංයුති ප්‍රස්ථාර. ඒ කියන්නේ වාෂ්ප පීඩනයට ඉදිරිව සංයුතිය. ඒ කියන්නේ සාන්ද්‍රණයේ ප්‍රස්ථාර. ඒ කියන්නේ මවුල භාගය තමයි ඇත්තටම x අක්ෂයට එන්නේ. වාෂ්ප පීඩනය තමයි y අක්ෂයට එන්නේ. ඊළඟට අපිට තව ප්‍රස්ථාර වර්ගයක් අඳින්න පුළුවන්. තාපාංක සංයුති ප්‍රස්ථාරය. ඔකටම තමයි අපි කියන්නේ උෂ්ණත්ව සංයුති ප්‍රස්ථාරය කියලා. පීඩන සංයුති ප්‍රස්ථාරය අඳින්න පුළුවන්. උෂ්ණත්ව සංයුති ප්‍රස්ථාරය අඳින්න පුළුවන්. දැන් බලමු AB කියලා වාෂ්පශීලී ද්‍රව දෙකක් තියෙනවා. දෙන්නම වාෂ්පශීලී. හැබැයි වාෂ්පශීලීතාව වැඩි A ගේ. මම පළවෙනියට ඒක දීලා තියෙනවා දත්තයක් විදිහට. එහෙනම් වාෂ්ප පීඩනය වැඩි කාගේද? කවිෂ වාෂ්ප පීඩනය වැඩි කාගේද? ඒගේ ඒගේ. එහෙනම් අපි ලියනවා PA විශාලයි PB තාපාංකය බීගේ B ගේ තාපාංකය වැඩි. හරියට හරි.
එතකොට වාෂ්ප පීඩනය Aගේ වැඩි තාපාංකය වැඩි Bගේ. මොකද යාගේ වාෂ්පශීලීතාව අඩුයිනේ. එහෙනම් අපි ලියනවා TB විශාලයි TA. එතකොට TA ගේ තමයි තාපාංකය අඩු වෙන්නේ. දැන් අපිට තියෙන්නේ ප්‍රස්ථාරය අඳින්න. ඉතින් මේකේ ලොකු දෙයක් නැහැ. ඔන්න බලන්න. මුලින්ම අපි ප්‍රස්ථාරය අඳිනකොට අපි ප්‍රස්ථාරය y අක්ෂ දෙකක් ලකුණු කරගන්න. එතකොට මෙන්න මේ විදිහට ප්‍රස්ථාරය හැදෙන්නේ. අපි යම් මෙතනට මේ අපි එතකොට අඳින්නේ වාෂ්ප පීඩන සංයුති කලාප ප්‍රස්ථාරය. හරිනේ. මෙන්න එක y අක්ෂයක්. මෙන්න මේ විදිහට තමයි අපි ප්‍රස්ථාරය අඳින්නේ. හරිනේ. ඊළඟට අපි අක්ෂ ලකුණු කරගන්න ඕනේ. අක්ෂ ලකුණු කරද්දී අපි කරන්නේ මෙන්න මෙහෙම. ඔන්න මම අක්ෂ ලකුණු කරනවා රතු පෑනේ. මෙන්න මේ y අක්ෂ දෙකේම අපි වාෂ්ප පීඩනයනේ ලකුණු කරන්නේ. ඒ නිසා අපි ලියනවා වාෂ්ප පීඩනය. මේකෙත් අපි ලියන්න ඕනේ වාෂ්ප පීඩනය. ඔන්න ඔය විදිහට අක්ෂ ලකුණු කරගන්නවා. ඊළඟට අපි x අක්ෂයට ගන්නේ මවුල භාගය කිව්වනේ. එතකොට අපි වාෂ්පශීලීතාව වැඩි කෙනා ලියමු. XA XB. ඔන්න ඔය විදිහට අපි දෙන්නගෙම සංයුති ලියන්න ඕනේ. මම තව චුට්ටක් එහාට කරලා ලියන්න. රතු ඉරෙන් එහා පැත්තට ගන්නම් මම මේක. XA XB ඔය විදිහට. එතකොට මම ලියන ඕන්න මෙන්න මෙතන බිඳුවයි මවුල භාගයේ උඩරිම වෙන්න පුළුවන් 1යිනේ. එතකොට මේ ද්‍රව කලාපයේ මවුල භාගයයි ලියන්නේ මෙන්න 1යි. හරිද? එතකොට බිඳුව අවස්ථාවේදී වාෂ්ප පීඩනයක් නැහැ. එතකොට මෙතන මම ලියන මැද්දි 0.5. එතකොට මම මේක 0.1 0.2 0.3 0.4 يعني මේ පැත්තේ 6 7 8 9 ඔය විදිහට ලකුණු කරන්න ඕනේ. එතකොට 0.1 0.2 කොහොම ලියන්න ඕනේ ඔක්කොම 0.3 0.4 5 6 7 8 9 ඔන්න එකට දැන් B ගේ ලකුණු කරද්දී A ගේ මවුල භාගයේ බිඳුව අවස්ථාවේදී තමයි B ගේ එකක් වෙන්නේ. දෙන්නගේ එකතුවත් එකක් වෙන්නේ. එතකොට A ගේ එකක් වෙන අවස්ථාවේදී මෙයාගේ බිඳුවයි 0.5ක් වෙන අවස්ථාවේදී 0.5ම තමයි. එතකොට එයාගේ යන්නේ මේ පැත්තට. 0.1 0.2 මං කියනවා තේරෙන්නේ නැත්නම් අහන්න 0.3 0.4 0.6 0.7 0.8 0.9 ඔය විදිහට එයාගේ ලකුණු කරන්න පුළුවන්. දැන් අපි මේකේ ලකුණු කරමු මුලින් A ගේ. ඔන්න මම දැන් ලකුණු කරන්න යන්නේ A ගේ වාෂ්ප පීඩනය. මවුල භාගයේ බිඳුවක් වෙන අවස්ථාවේදී වාෂ්ප පීඩනය බිඳුවයි. මොකද සංතෘප්ත වාෂ්ප පීඩනයේ ගුණ කිරීම මවුල භාගයේනේ වාෂ්ප පීඩනය වෙන්නේ බිඳුවෙන් ගුණ කරාට බිඳුවම තමයි එන්නේ වෙනසක් වෙන්නේ නැහැ. එහෙනම් ඔන්න බිඳුවෙන් තමයි අපි පටන් ගන්නෙ. ඊට පස්සේ මවුල භාගය වැඩි වෙන්න වාෂ්ප පීඩනය වැඩි වෙලා උපරිම අවස්ථාව මවුල භාගය එකක් වෙන අවස්ථාවේදී වාෂ්ප පීඩනය කොච්චරක් වෙනවද? සංතෘප්ත වාෂ්ප පීඩනයට සමාන වෙනවා. ඔන්න එතකොට අපි ඇඳා මෙතන එතකොට තියෙන වාෂ්ප පීඩනය තමයි සංතෘප්ත වාෂ්ප පීඩනය. ඔන්න ඒකේ වාෂ්ප පීඩනය විචලනය වෙන විදිය පරිපූර්ණ ද්‍රාවණයක් සඳහා. හරිද? ඊළඟට අපි B ගේ කොහොමද බලමු? B ගේ මං අඳිනවා B ගෙත් ඒ විදිහටම තමයි මවුල භාගයේ බිඳුව වෙන අවස්ථාවේදී වාෂ්ප පීඩනය බිඳුවයි. ඊළඟට අපි ඔන්න වැඩි කරගෙන යනවා. හැබැයි අපිට මෙන්න මෙහෙ අඳින්න බැහැනේ ප්‍රස්ථාරේ. මොකද A ගේ වාෂ්ප පීඩනය වැඩි. මොකද වාෂ්පශීලීතාව වැඩි ඒකිනේ. එහෙනම් අපිට මෙන්න මේ පහලින් නතර කරන්න වෙනවා මෙන්න මේ ප්‍රස්ථාරය. ඔන්න ඕක තමයි ඒ ප්‍රස්ථාරයේ තියෙන විශේෂත්වය. එතකොට මම ඔය කොළ පාටින් ඇද්දේ B ගේ වාෂ්ප පීඩනය විචලනය වෙන විදිය. එයා අවසානයේ එන්නේ සංතෘප්ත වාෂ්ප පීඩනයට B ගේ. හරිද? ඊළඟට අපිට මෙන්න මේ වාෂ්ප පීඩන උපරිම අවස්ථා දෙක යා කරන්න පුළුවන් නේරකින්. මම ඒක අඳින්නම් මෙන්න මේ විදිහට.
මෙන්න මේ විදිහට අපිට ඔන්න උපරිම වාෂ්ප පීඩන දෙක මම යා කරනවා. ඒ යා කරපුවාම ලැබෙන ඉරෙන් එන්නේ එක් අවස්ථාවේදී එක් අවස්ථාවේදී මුළු පීඩනය P total සමාන වෙනවා. එතකොට PA ධන PB නේ. එතකොට අපිට මේ ඉරෙන් හොයන්න පුළුවන් එක අවස්ථාවේ මුළු පීඩනය. ඒ කියන්නේ මේ බලන්න 0.5 දී මුළු පීඩනය කියලා කියන්නේ මේ ටිකයි. මේ ටිකේ එකතුවන. එතකොට මෙන්න මෙතනින් තමයි අපිට P total ලැබෙන්නේ. මෙන්න මෙතන. එන්න ඒක තමයි අපි මේ මුළු පීඩනයේ ප්‍රස්ථාරයෙන් හොයන්නේ. එතකොට මේ සංතෘප්ත වාෂ්ප පීඩනය සහ මේ සංතෘප්ත වාෂ්ප පීඩනයේ එකතුවෙන් අපිට ලැබෙන්නේ මුළු මේ ඒ කියන්නේ එකතුවෙන් කියන්නේ මේ දෙන යා කරන රේඛාවේ එක් තැන් වලින් අපිට ලැබෙන්නේ එක් අවස්ථාවේ මුළු පීඩනය. හරිනේ. ඔන්නෝක තමයි වාෂ්ප පීඩන ප්‍රස්ථාරය කියලා අපිට කතා කරන්න තියෙන්නේ. මේක වෙන වෙනමත් ඉතින් අඳින්න පුළුවන්. A ගේ එක වෙනම ප්‍රස්ථාරයක, B ගේ එක වෙනම ප්‍රස්ථාරයක, මුළු පීඩනය අඳින්න කිව්වොත් වෙනම ප්‍රස්ථාරයක. මේ විදිහට තුනක අඳින්නත් පුළුවන්. එකක තමයි ඇඳලා තියෙන්නේ. ඒක තේරුණාද? කවිෂා? ඔව් කරන්නේ. හරි. ඉෂිනි හරි නේද? හරි. ඊට පස්සේ මම ආයෙත් දිනවා. ඒ දැන් අපි අඳින්න යන්නේ උෂ්ණත්ව සංයුති කලාප ප්‍රස්ථාරය. උෂ්ණත්ව සංයුති එහෙම නැත්නම් අපි කියනවා තාපාංක සංයුති කියලා. ඔය විදිහට හිතන්නකෝ. ඒකෙත් අර විදිහම තමයි. එතකොට අක්ෂ ලකුණු කරගෙන ඉන්නවා අපි මොකක්ද එන්නේ උෂ්ණත්වය. එහෙම නැත්නම් තාපාංකය කියලා ලියන්නත් පුළුවන් උෂ්ණත්වය කියලා අපි දෙන්න. y අක්ෂ දෙකේම උෂ්ණත්වය කියලා ලකුණු කරගන්න. ඊළඟට දැන් x අක්ෂයට එන්නේ මවුල භාගයනේ. ඒකත් ලකුණු කරගන්න. xa xb විදිහට අර කලින් වගේම ලියන් යන්න තමයි තියෙන්නේ. මෙතන බිඳුව කියලා ගන්නවා, මෙතන 1 කියලා ගන්නවා. එහෙනම් මෙතන b කියන්නේ බිඳුව, මෙතනට 1. ඕකනේ. ඊළඟට මැද 0.5 කියලා අරගන්නවා. ඒක 0.1 ඉඳලා ලකුණු කරන් ගියට ප්‍රශ්නයක් නැහැ. මම අර දෙකට බෙදන්න ඕන නිසා 0.2 0.3 0.4 0.5 6 7 8 9 10. එතකොට ඔය ඔක්කොම ලියන්න ඕනේ 0.1 0.2 0.3 ඔය විදිහට සම්පූර්ණයෙන්ම ලියන්න ඕනේ දශම ස්ථාන සේරම. මේ සම්පූර්ණ එකට යනකම්. ඒතර මේ කියන්නේ අනිත් පැත්තට. මොකද මේ දෙන්නගේ එකතු එකක් වෙන්න එපා හැම අවස්ථාවෙදිම නේද? ඒ නිසා මවුල භාගයකට වඩා වැඩි වෙන්නේ නැහැ. ඔන්න ඔය විදිහට ඔන්න අක්ෂ ලකුණු කරගෙන ඉවරයි. දැන් අපි A ගේ උෂ්ණත්වය කොහොමද කියන්නේ තාපාංකයට යනකන් උෂ්ණත්වය වැඩි වෙන්නේ කොහොමද වෙනස් වෙන්නේ කියලා බලමුකෝ. අපි අඳින්නේ තාපාංක සංයුති ප්‍රස්ථාරයනේ. තාපාංක සංයුති ප්‍රස්ථාරي ඉරක් නෙමෙයි. දැන් අපි මේ වාෂ්ප පීඩනයේ නම් තනි සරල රේඛීය ඉරක් ගැහුවේ. හැබැයි තාපාංක සංයුති ප්‍රස්ථාරය ගත්තාම එහෙම වෙන්නේ නැහැ. එතකොට අපිට ලියන්න පුළුවන් මේ විදිහට. ඔන්න මම ලියනවා. මෙන්න මේ විදිහට. ඔන්න දැන් A ගේ තාපාංකය කොච්චරයිද? A ගේ වාෂ්ප පීඩනය මවුල භාග එකක් වෙන අවස්ථාවේදී අපිට තාපාංකයක් කතා කරන්න පුළුවන් වෙන්නේ. අපි ඒ අවස්ථාවේ තාපාංකයේ ගම කියන්නේ සම්පූර්ණයෙන්ම වාෂ්ප වෙන්න පටන් ගන්න අවස්ථාව. එතකොට එයාගේ තාපාංකය අපි හිතමු TA. එතකොට හැබැයි මෙයාට වැඩිය තාපාංකය වැඩි B ගේ. B ගේ මවුල භාග එකක් වෙන අවස්ථාවේදී උෂ්ණත්වය TB. එයා Aට වඩා වැඩි. ඒ නිසා අපි ටිකක් උඩින් ලකුණු කරගත්තා. ඊළඟට දැන් අපි මේ දෙන්න යා කරලා ඉරක් අඳින්න බෑ අපිටනේ. මොකද සරල රේඛීය විචලනය වෙන්නේ නැහැනේ කියලා කිව්වනේ තාපාංකය. එතකොට මේ විදිහට අපි අඳිමුකෝ මුලින්. මේ විදිහ ඉරක් එන්නේ නැහැ. සරල රේඛීයව නෙමෙයි පොඩ්ඩක් වක්‍ර වෙලා තමයි ප්‍රස්ථාරය අපිට ලැබෙන්නේ. එතකොට අපි මෙයාව කඩ ඉරකින් ඇඳ ගමු.
ඔය විදිහට. ඊළඟට කොහොමද එහෙනම් ඇත්තටම විචලනය වෙන්නේ බලමු. මෙන්න මේ වගේ පොඩ්ඩක් පහළට වක්‍ර වෙනවා. පොඩ්ඩක්. ඒක හරියට අර ස්ථාන දෙක යා කරලා අඳින්න ඕනේ මට මේකේ. මෙන්න මේ වගේ. ඔන්න ඔය වගේ ප්‍රස්ථාරයක් තමයි හරියට මෙතනට එන්න ඕනේ. අර පහළට පොඩ්ඩක් වක්‍ර වෙච්ච ප්‍රස්ථාරයක් තමයි ලැබෙන්නේ. කියන්නේ සෛද්ධාන්තික වීරක් එනවා. හැබැයි ප්‍රායෝගික වක්‍රය තමයි අපි අඳින්න ඕනේ. උෂ්ණත්වය පොඩ්ඩක් අර වක්‍ර වෙලා ගිහිල්ලා තමයි අපිට ප්‍රස්ථාරය ලැබෙන්නේ. ඔන්න කලාප ප්‍රස්ථාර දෙක. එතකොට මේක හරියට අඳින්න. මේක මේ ඔය හැඩෙන්නේ මේ හරියට වක්‍රයක් වගේ ඉන්න ඕනේනේ. කොච්චර ඇඳුවත් උහුම තමයි මට අඳින්න වෙන්නේ. හරි. අපි දැන් යමුකෝ කලාප ප්‍රස්ථාරවල. එතකොට අපිට අඳින්න තියෙන ওই ප්‍රස්ථාර දෙක තමයි මොනවද? වාෂ්ප පීඩන සංයුති කලාප ප්‍රස්ථාරයේ සහ උෂ්ණත්ව සංයුති එහෙම නැත්නම් තාපාංක සංයුති කලාප ප්‍රස්ථාරය. ඔන්න ඔය වගේ හැඩයක් තමයි දල වශයෙන් එන්නේ සුමට වක්‍රය. හරිනේ. ඊළඟට අපි යන්න ඕනේ දැන් මේ යන්නේ කලාප ප්‍රස්ථාර. ඊළඟට අපි කලාප රූප සටහන් අඳිනවා. ඒ කියන්නේ එක් එක් භෞතික අවස්ථා සඳහන් කරන්න. හරිනේ. ඊළඟට අපි අඳින්නේ මේ පරිපූර්ණ ද්‍රාවණවල කලාප රූප සටහන්. ඒකත් එතකොට අර විදිහම තමයි. වාෂ්ප පීඩන සංයුති කලාප රූප සටහන කියලා එකක් තියෙනවා. තාපාංක සංයුති එහෙම නැත්නම් උෂ්ණත්ව සංයුති කලාප රූප සටහන කියලා එකක් තියෙනවා. එතකොට අපි මුලින් අඳිමු වාෂ්ප පීඩන සංයුති කලාප රූප සටහන. ප්‍රස්ථාර අඳින්න කිව්වොත් අපි පීඩනයේ විචලනය වෙන විදිහ නඳින්න. හැබැයි මේ කලාප රූප සටහන් වල අපි භෞතික අවස්ථා තමයි සඳහන් කරන්නේ මේ විදිහට. අක්ෂර විදිහටමයි. ඔන්න ඔය වගේ නෙන්නේ. එතකොට අපි අක්ෂ ලකුණු කරගන්නවා වාෂ්ප පීඩන කලාප රූප සටහන නෙමෙයි අඳින්නේ. එතකොට වාෂ්ප පීඩනය. x අක්ෂයට වාෂ්ප පීඩනය එනවා. y අක්ෂයට y අක්ෂයට වාෂ්ප පීඩනය එනවා. x අක්ෂයට මවුල භාගය. මම කලින් කිව්වේ y අක්ෂයට x අක්ෂයට කියලා වගේ මට ඇහුනේ නේද? වාෂ්ප පීඩනය එන්න ඕනේ y අක්ෂයට ඒක හරිනේ. මවුල භාගය එන්න ඕනේ x අක්ෂයට. එතකොට මෙතන බිඳුවයි මෙතන 1යි කියලා ගමු. එතකොට මැද 0.5යි. මෙයා එක අවස්ථාවේදී b බිඳුවයි. මෙයා 1යි. මෙතන 0.5යි. එතකොට අපි ලකුණු කරනවා 1.1 0.2 0.3 0.4 7 8 9 ඔය විදිහටනේ. ඊළඟ මේ පැත්තට එන්නේ 0.9 0.8 හරිනේ. ඊළඟට ඔන්න වාෂ්ප පීඩන කලාප රූප සටහන අඳිනකොට බලන්න වෙන දේ මෙන්න මෙහෙම. මම වෙන පාටකින් අඳින්නම්. දම් පාටින් අඳින්නේ. අපි මුලින්ම මෙන්න මෙතන දැන් A ගේ වාෂ්ප පීඩනය වැඩි කියලා අපි දන්නවනේ. අපි එයාගේ සංතෘප්ත වාෂ්ප පීඩනය කියන්නේ මවුල භාගය එකක් වෙන අවස්ථාවේදී වාෂ්ප පීඩනය ලකුණු කරනවා P.A. මෙතන ඊට පස්සේ B ගේ කෙනා ලකුණු කරනවා සංතෘප්ත වාෂ්ප පීඩනය. ඊළඟට අපි කරන්නේ මෙන්න මේ දෙන්න ඉහළින් වක්‍රයක් සහ පහළින් වක්‍රයක් ඇඳලා එයා කරගන්නවා. ඒ කියන්නේ මෙන්න මෙහෙම. මට දැන් මේක අඳින්න බෑ. දල වශයෙන් මෙන්න මේ වගේ හැඩයක් එන විදිහට ඔන්න ඔය වගේ
දෙන්න යා කරගන්නවා. එතකොට මේ ඉහළින් තියෙන, ඒ කියන්නේ මෙන්න මේ වක්‍රයට ඉහළින් තියෙන ද්‍රවය. ඔන්න බලන්න. මේ වක්‍රයට ඉහළින් තියෙන ද්‍රවය. පහළින් තියෙන වක්‍රයට පහළින් තියෙන වාෂ්පය. හරිද? එතකොට මේ ඇතුලේ තියෙන්නේ මොනවද? මෙන්න මේ වක්‍ර දෙකෙන් ආවරණය කියන්නේ වක්‍ර දෙකට කියන්නේ වක්‍ර දෙකට ඇතුලේ තියෙන ප්‍රදේශයේ තියෙන ද්‍රව වාෂ්ප සමතුලිතය. සමතුලිතතාවයේ පවතිනවා වාෂ්පය සමග. ඔන්න ඕක තමයි කලාප රූප සටහන කියලා අපි අඳින්නේ. සංතෘප්ත වාෂ්ප පීඩන ලකුණු කරලා මෙන්න මේ විදිහට තමයි එතකොට කලාප රූප සටහනේ හැඩය එන්නේ. ද්‍රවය තියෙනවා ඉහළින්, වාෂ්පය තියෙනවා පහළින්, මැද්දේ තියෙන්නේ ද්‍රව වාෂ්ප සමතුලිතය. ඒක හරිනේ. ඒතර උඩින් තියෙන ද්‍රවය විතරයි. ද්‍රවය පමණි කියලා අපි ලියමු. වාෂ්පයත් එක්ක සමතුලිතතාවය තියෙන ඊට පස්සේ තියෙන්නේ තවදුරටත් ද්‍රවය පමණයි තියෙන්නේ. වාෂ්පය පමණයි. හරිනේ. මේ මැද්දේ කෑල්ල වෙනකොට ද්‍රවය සහ වාෂ්පයේ සමතුලිතතාවයේ පවතිනවා. ඒක හරි කියලා මම හිතනවා. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඊට පස්සේ අපි උෂ්ණත්ව සංයුති කලාප රූප සටහන අඳින. ඒකෙදිදී වෙනසක් නැහැ. අර විදිහමයි. අක්ෂ ලකුණු කරගන්න ඕනේ. හැඩේ ඉන්නේ නැහැ. හරි. අපි පොඩ්ඩක් මෙහෙට අරගෙන අඳිමු ඒක. එතකොට අක්ෂය y අක්ෂයට එනවා උෂ්ණත්වය. x අක්ෂයට එනවා මවුල භාගය. අර කලින් විදිහම තමයි. XA XB කියලා පිළිගමු. ඔන්න එතකොට මම ලියනවා 0.1 එතකොට නෑ sorry 1.0 යන්නේ අනිත් පැත්තට 1.0 මැද්දේ 0.5 එතකොට 0.1 0.2 0.3 0.4 0.6 0.7 0.8 0.9 ඔය විදිහටනේ මාත් එක්ක ඇඳත් කමන්නේ එතකොට ඔයගලන්ට අමතක වෙන්නේ නැහැනේ හරිනේ ඊළඟට අපි කරන්නේ අර කලින් එක වගේම තමයි අපි ඔන්න A ගේ තාපාංකයේ මවුල භාගය එකක් වෙන අවස්ථාව TA B ගේ TB ඊට පස්සේ ඔන්න මේ දෙන යා කරගන්න ඕනේ අර විදිහටම අර ඉහළින් වක්‍රයක් සහ පහළින් වක්‍රයක් ඇඳලා මෙන්න මේ ඔන්න ඔය වගේ මෙන්න මේ වගේ ඇඳ ගන්න. එතකොට ඉහළින් තියෙන්නේ එතනදිත් ද්‍රවය. sorry ඉහළින් තියෙන එතනදි ද්‍රවය වෙන්න බෑනේ උෂ්ණත්වය වැඩි වෙද්දි. එතකොට ඉහළින් තියෙන්නේ වාෂ්පය. උෂ්ණත්වය අඩු වෙද්දී ද්‍රවයේ බවට පත් වෙන්නේ. මැද්දේ තියෙන්නේ ද්‍රව වාෂ්ප සමතුලිතය. ඔන්න ඕක තමයි කලාප රූප සටහන භෞතික අවස්ථා පෙන්වන්නේ. ඉහළින් තියෙන වාෂ්පය විතරයි. උෂ්ණත්වය අඩු කරගෙන යනකොට ද්‍රවයේ වාෂ්ප බවට පත් වෙනවා කොටසක්. ඒ නිසා ද්‍රව වාෂ්ප සමතුලිතතාවක් ඇති වෙනවා. තවදුරටත් උෂ්ණත්වය අඩු කරද්දී වාෂ්පය සම්පූර්ණයෙන්ම ද්‍රව බවට පත් වෙනවා. ඒ නිසා ද්‍රවයේ විතරයි අඩු උෂ්ණත්වයේ පවතින්නේ. ඔන්න කලාප රූප සටහන. එතකොට ඔන්න පරිපූර්ණ ද්‍රාවණ ගැන කතා කරලා ඉවරයි. පරිපූර්ණ ද්‍රාවණයක් ගත්තහම යාගේ අන්තරණුක ආකර්ෂණ බලවල ප්‍රබලතා එකිනෙකට සමාන වෙනවා. ඊට පස්සේ කතා කරා මිශ්‍ර කරද්දී එන්තැල්පි වෙනස් වෙන්නේ නැහැ. ඊට පස්සේ කතා කරා මොකද්ද
මේ පරිමාව මේ මුළු පරිමාව අර පරිමා දෙක එකතුවට සමානයි පරිමා සංකෝචනයක් වෙන්නේ නැහැ. ඔය ටිකනේ කතා කරේ. එතකොට ඊළඟට කතා කරා වාෂ්ප සංයුති ප්‍රස්ථාර, තාපාංක සංයුති ප්‍රස්ථාර, ඊළඟට වාෂ්ප සංයුති කලාප රූප සටහන් සහ උෂ්ණත්ව සංයුති කලාප රූප සටහන්. එතකොට මේවා කලාප රූප සටහන්. හරිද? ඔන්න පරිපූර්ණ ද්‍රාවණ ගැන උච්චරයි කතා කරන්න තියෙන්නේ. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ අපරිපූර්ණ ද්‍රාවණ ගැන. දැන් බලමු පරිපූර්ණ නොවන ද්‍රාවණ එහෙම නැත්නම් අපරිපූර්ණ ද්‍රාවණ කියන්නේ මොනවද කියලා. හරිද? අපරිපූර්ණ ද්‍රාවණයක් කියලා කියන්නේ එතකොට පරිපූර්ණ ද්‍රාවණයක් කිව්වේ රවුල් නියමයට අනුකූලව හැසිරෙන ද්‍රාවණයක්. එහෙනම් අපරිපූර්ණ ද්‍රාවණයක් එහෙම නැත්නම් පරිපූර්ණ නොවන ද්‍රාවණයක් කියලා කියන්නේ රවුල් නියමයට අනුකූලව හැසිරෙන්නේ නැති ද්‍රාවණයකට. හරිනේ. එතකොට තියෙනවා රවුල් නියමයෙන් ධනාපගමන පෙන්වන ද්‍රාවණ සහ රවුල් නියමයෙන් ඍණාපගමන පෙන්වන ද්‍රාවණ. ඒ නිසා තමයි ඔන්න පරිපූර්ණ ද්විඅංගී ද්‍රාවණ අපි කොටස් දෙකකට බෙදනවා මෙතනදී. මොනවද? ධනාපගමන සහ ඍණාපගමන කිය. ධනාපගමනයක් කියලා කියන්නේ අපි දන්නවා අපි අපේක්ෂා කරන වාෂ්ප පීඩනයක් තියෙනවනේ. ඒ කියන්නේ හිතන්නකෝ AB කියලා දෙන්නෙක් ඉන්නවා. අපි හිතනවා ඒකේ වාෂ්ප කලාපයේ පීඩනය PA කියලා. නේද? මෙන්න මේ දැන් රවුල් නියමයට අනුව නම් PA වෙන්නේ P.A XA නේ. මෙයා. හැබැයි මෙතනදී අපිට ලැබෙන A ගේ ආංශික පීඩනය මෙන්න මෙයාට වඩා, ඒ කියන්නේ මෙන්න මේ අර කලින් රවුල් නියමයෙන් කියන කෙනාට වඩා විශාලයි. ඔන්න ඕක තමයි ධන අපගමනය කියලා කියන්නේ. ඒ වගේම PBත් එහෙම AB කියලා දෙන්නෙක් ඉන්නවනම් PB වෙන්නේ රවුල් නියමයට අනුව නම් P.B XB කියන කෙනානේ. ඊට වඩා PB විශාල වෙනවා. ඔන්න ඕක තමයි ධන අපගමනය කියලා කියන්නේ. එතකොට ඍණ අපගමනය කියන්නේ මොකක්ද එහෙනම්? රවුල් නියමයෙන් එන වාෂ්ප පීඩනය තමයි විශාල වෙන්නේ. ඒ නිසා අඩුවීමක්නේ. ඔන්න ඕක තමයි ඍණ අපගමනය කියලා කියන්නේ. ඒක තේරෙනවා කියලා මම හිතනවා. ඒ කියන්නේ වාෂ්ප පීඩනය රවුල් නියමයට වඩා වැඩිවීමක් ධන අපගමනයක්. වාෂ්ප පීඩනයේ රවුල් නියමයෙන් ලැබෙන පීඩනයට වඩා මේ අඩුවීමක් ඍණ අපගමනයක් කියලා අපි කියනවා. හරිද? කොහොමද මේ පීඩනය වැඩි වෙන්නේ කියලා අපි ළඟට බලමු. දැන් මෙහෙම හිතන්නකෝ ඔන්න දැන් මොකක් හරි තියෙනවා බන්ධනවල ප්‍රබලතාවක් රවුල් නියම කියන්නේ පරිපූර්ණ ද්‍රාවණ අවස්ථාවේදී. ධන අපගමනයක් පෙන්වන්න නම් වාෂ්ප පීඩනය වැඩි කරගන්න ඕනේනේ. වැඩි කරගන්න අර අණු අතර බන්ධන ලිහිල් වෙන්න ඕනේ. හොඳට අහගන්න. වැඩි පීඩනයක් ඇති කරගන්න නම් ඒ අණු අතර තියෙන බන්ධන ලිහිල් කරගන්න ඕනේ. බන්ධන ලිහිල් කරගන්න, ඒ කියන්නේ බන්ධන කඩන්නනේ. බන්ධන කඩා ගන්න ශක්තිය අපි පද්ධතියෙන් අවශෝෂණය කරනවා. ශක්තිය අවශෝෂණය කිරීම නිසා පද්ධතිය සිසිල් වෙනවා. සිසිල් වෙනවා කියලා කියන්නේ උෂ්ණත්වය අඩුවීමක් සිද්ධ වෙනවා. මම මොකද්ද කියන්නේ? රවුල් නියම, ඒ කියන්නේ පරිපූර්ණ ද්‍රාවණ අවස්ථාවට වඩා පීඩනය වැඩි කරගන්න නම් ඒ අණු අතර තියෙන බන්ධන ලිහිල් වෙන්න ඕනේ. ඒ කියන්නේ කඩන්න වගේ ශක්තිය අවශෝෂණය කරන්න බෑ, ලිහිල් කරගන්න. පද්ධතියෙන් අණු ශක්තිය අවශෝෂණය කරනකොට පද්ධතිය සිසිල් වෙනවා. පද්ධතිය සිසිල් වෙනවා කියලා කියන්නේ පද්ධතියේ උෂ්ණත්වය මොකද වෙන්න ඕනේ? අඩු වෙන්න ඕනේ. එතකොට අපි ලියනවා උෂ්ණත්වය. එතකොට උෂ්ණත්වය අඩු වෙන්නේ අර තාපය අවශෝෂණය කිරීම නිසා. හරිද? ඒ වගේම පරිමාව මොකද වෙන්නේ? දැන් අණු අතර බන්ධන ලිහිල් වෙනවා කියලා කියන්නේ අණු එකිනෙකින් ඈත් වෙනවා කියන එකනේ. එතකොට අණු ඈත් වෙන නිසා පරිමාව වැඩිවීමක් සිද්ධ වෙනවා. මේ කියන්නේ පරිපූර්ණ ද්‍රාවණ අවස්ථාවට සාපේක්ෂව උෂ්ණත්වය අඩු වෙනවා, පරිමාව වැඩි වෙනවා. අන්තරණුක ආකර්ෂණ බලවල ප්‍රබලතාව කොහොමද එතකොට අපි කියන්නේ? මේ විදිහට. AB ගේ අන්තරණුක ආකර්ෂණ බලවල ප්‍රබලතාව අඩුයි. අඩු කරගන්නනේ මේ ඔක්කොම කරන්නේ. ඔන්න ඔය විදිහට අපිට ලියන්න පුළුවන්. මිශ්‍ර කරන්න කලින් තිබ්බ අන්තරණුක ආකර්ෂණ බලවල ප්‍රබලතාවට සමාන වෙන්නේ නැහැ. ඒකයි කියන්නේ. හරිද? ඔන්න ඔය ටික තමයි ධනාපගමනය යටතේ කතා කරන්න තියෙන්නේ. එතකොට පරිමාව පොඩ්ඩක් වැඩි වෙනවා. ඒ කියන්නේ මේ ධනාපගමන පෙන්වන අවස්ථාවේ තමයි පරිමා ප්‍රසාරණයක් ගැන අපි කතා කරන්නේ. ඊළඟට
මේකෙදිත් අපි කතා කරන්න ඕනේ මේ වාෂ්ප පීඩන සංයුති ප්‍රස්ථාරය. එච්චරයි. ධනාපගමනය කියලා කියන්නේ අර පරිපූර්ණ ද්‍රාවණය ලැබෙන එකට වඩා වාෂ්ප පීඩනය වැඩි වෙන්න ඕනේ. වැඩි කරගන්න ක්‍රමය තමයි අන්තරණුක ආකර්ෂණ බල දුර්වල කර ගැනීම. ඒ දුර්වල කරගන්න පද්ධතියෙන් මේ තාපය අවශෝෂණය කිරීම නිසා උෂ්ණත්වය අඩු වෙනවා පද්ධතියේ. අර අන්තරණුක ආකර්ෂණ බල දුර්වල වීම නිසා අණු ඈත් වෙනවා. ඈත් වීම නිසා පරිමාව වැඩි වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ විදිහට. හිතන්න 100 මිලිලීටර් 100 මිලිලීටර් දෙන්නෙක් මම පරිමාව වැඩි වෙනවා කියන එක කියන්නේ මිශ්‍ර කරනවා කියලා. එතකොට අපිට අවසානයේ ලැබෙන එක්කෙනා 200යිනේ අපි කතා කරපු විදිහට එන්න ඕනේ. හැබැයි මෙයාගේ 205ක් විතර එනවා. ඒක තමයි කියන්නේ පරිමාව වැඩි වෙනවා කියලා. එතකොට අන්තරණුක ආකර්ෂණ බල වල ප්‍රබලතාව අඩු වෙන්න ඕනේ. ප්‍රබලතාව සමාන වෙන්නේ නැහැ ධනාපගමන තියෙන අවස්ථාවේදී. ඊළඟට ඍණාපගමනයට ගියොත් ඒ විදිහටමයි පැහැදිලි කිරීම කරන්න පරිපූර්ණ ද්‍රාවණයකින් අපේක්ෂා කරනවට වඩා වාෂ්ප පීඩනය අඩු වෙනවා. අඩු කරගන්න මොකද්ද කරන්න ඕනේ? වාෂ්ප ප්‍රමාණය අඩු කරගන්න නම් අන්තරණුක ආකර්ෂණ බල ප්‍රබල කරගන්න ඕනේ තව දුරටත්. අන්තරණුක ආකර්ෂණ බල ප්‍රබල කරනවා කියන්නේ අලුතින් බන්ධනයක් හදනවා කියනේ. අලුතින් බන්ධනයක් හදද්දී අපි දන්නවා ශක්තිය පිට වෙනවා. එහෙනම් පද්ධතියට තව තාපය පිට වෙනවා. ඒ නිසා පද්ධතියේ උෂ්ණත්වය වැඩි වෙනවා. බන්ධන හදද්දී ශක්තිය පිට වෙනවා. ඒ නිසා උෂ්ණත්වය වැඩි වෙනවා. අන්තරණුක ආකර්ෂණ බලවල ප්‍රබලතාව වැඩි වෙනකොට පරිමාව අඩු වෙනවා. ඒ කියන්නේ 102ක් එකතු කරපුවාම පරිමාව අඩු වෙනවා 195ක් මිලිලීටර වගේ තමයි මුළු පරිමාව අපිට ලැබෙන්නේ. ඒකයි කියන්නේ අන්තරණුක ආකර්ෂණ බල පරිපූර්ණ ද්‍රාවණයකට සාපේක්ෂව ප්‍රබලයි. එහෙනම් අපි ලියන්න පුළුවන් මේ විදිහට. ඔන්න ඍණාපගමන ඉතින් 아무තු දෙයක් නැහැ. ඔන්න ධනාපගමනය කියලා කිව්වේ පරිපූර්ණ ද්‍රාවණයකින් මේ ලැබෙන වාෂ්ප පීඩනයට වඩා වැඩි වාෂ්ප පීඩනය වැඩි කරගන්න ක්‍රමය ඇසුරින් තමයි අපි උෂ්ණත්වය අඩු වෙනවා පරිමාව වැඩි වෙනවා කියලා කතා කරන්නේ. ඍණාපගමනයේදී පරිපූර්ණ ද්‍රාවණයකින් ලැබෙන පීඩනයට වඩා පීඩනය අඩුයි. ඒකනේ ඍණයි කියලා කියන්නේ. එතකොට ඒක පැහැදිලි කරලා තමයි අපි කියන්නේ උෂ්ණත්වය වැඩි වෙනවා පරිමාව අඩු වෙනවා කියලා. දැන් අපි බලමු ධනාපගමන අවස්ථාවේදී කොහොමද වාෂ්ප පීඩන සංයුති ප්‍රස්ථාරය අඳින්නේ කොහොමද උෂ්ණත්ව සංයුති ප්‍රස්ථාරය අඳින්නේ කියලා. බලමු. මේ විදිහට ඔන්න අපි වාෂ්ප පීඩන ප්‍රස්ථාරය අඳිනවා. දැන් ධනාපගමනයක් නිසා මේකේ පොඩ්ඩයි වෙනස් වෙන්නේ. පොඩි වෙනසක් තියෙන්නේ. ඔන්න මුලින් දැන් අපි වාෂ්ප පීඩන ප්‍රස්ථාරයනේ අඳින්නේ. එතකොට අක්ෂ ලකුණු කරගන්න ඕනේ. y අක්ෂයට එන්නේ වාෂ්ප පීඩනය. මෙයාගේ එතකොට වාෂ්ප පීඩනය කියලා ලියන්න ඕනේ. x අක්ෂයට එන්නේ මවුල භාගය. ඔය විදිහට එතකොට ඉතින් ඔන්න අපි ලකුණු කරනවා. මෙතන සම්පූර්ණයෙන්ම බිඳුව 1 බිඳුව ඔය විදිහට නිමැද්ද 0.5 සම්පූර්ණයෙන්ම දශම ස්ථාන සේරම ලකුණු කරන්න. දැන් අර ඇඳලා පුරුදු නිසා මාත් එක්කම ඇඳවත් කමක් නැහැ. හරි ඊට පස්සේ දැන් අපි වාෂ්ප පීඩනය අඳිද්දී කලින් ඇන්දේ තනි ඉරක්නේ අපි ඒක ඇඳලා බලමු. ඔන්න දැන් මං අඳින්නේ මේ අර අපි පරිපූර්ණ ද්‍රාවණයක විචලනය වෙනවා කියලා කියපු විදිහ මෙන්න මේ වගේ. ඔහොමනේ ඇන්දේ. ඊට පස්සේ බීගේ ඇන්දේ අනිත් පැත්තට කියන්නේ මවුල භාගයේ වැඩි වෙද්දී පීඩනය වැඩි වෙන්නේ ඔන්න ඔය වගේ එකක්නේ. ඊට පස්සේ මුළු පීඩන විචලනය කියලා ඇන්දේ මේ දෙන්න යා කරලා එකක්නේ.
ඔන්න ඔය වගේ නේද? මේවා විදිහට නෙමෙයි දැන් එන්නේ. ඔන්න එතකොට අපි මේවා කඩිරි කරන්න ඕනේ. ඔන්න ඔය විදිහට. එතකොට මේ තියෙන්නේ මං කඩිරි වලින් ඇදලා අර කලින් තිබ්බ විදිහ. එතකොට දැන් කොහොමද එන්නේ බලමු ධන අපගමනයක් නිසා මේ ප්‍රස්ථාර ඔක්කොම උඩින් යන්නේ. මෙන්න මේ වගේ. ඔන්න ඔය විදිහට. ඔන්න දැන් එතකොට මේ ධන අපගමන අවස්ථාවේදී ඒකේ වාෂ්ප පීඩනයේ විචලනය වෙන විදිහ තමයි ඔය යන්නේ. ඊට පස්සේ B ගේ මේක හරි අඳින්න හරිම අමාරුයි. B ගෙත් ඉතින් ඔය කඩේට උඩින් ඔන්න ඔය වගේ කෙලවරට යනකම් යන්න ඕනේ ප්‍රස්ථාරේ. ඔන්න ඔය විදිහට. ඊට පස්සේ මුළු පීඩනයත් ඉතින් මේ විදිහට තමයි විචලනය වෙන්නේ මේ වගේ. අර අපි කලින් යන දෙකට වඩා ටිකක් උඩින් වක්‍රයක් විදිහට තමයි වාෂ්ප පීඩන වක්‍රය යන්නේ. ඔච්චරයි. එතකොට ධන අපගමනයක් නිසා උඩින් වාෂ්ප ධන අපගමනයක් කියලා කියන අපි බලාපොරොත්තු වෙනට වඩා වාෂ්ප පීඩනය වැඩි වෙන්න එපා. ඒකයි ඔහොම උඩින් වක්‍රයක් යන්නේ. ඉතින් එතකොට ඍණ අපගමන අවස්ථාවේදී මොකද වෙන්නේ? අර ඊට වඩා යටින් යන්න ඕනේ. මම ඒක අඳින්නම්. මේ විදිහට මේ පැත්තට එනවා මවුල භාගය. ඔය විදිහට. දැන් මේ ඍණ අපගමනයක්නේ තියෙන්නේ. ඍණ අපගමනයක් තියෙනකොට දැන් අපි මුලින් ඇඳපු විදිහ ආය අඳිමුකෝ. ඔන්න තියෙනවා A ගේ ඔන්න B ගේ ඔය විදිහට නෙන්නේ. ඊළඟට අපි කරන්නේ මේ තමයි මේ පරිපූර්ණ අවස්ථාවේදී තියෙන විදිහ. ඔය වගේ. දැන් ඍණ අපගමනයක් කියලා කියන්නේ තාපාංකය අපි බලාපොරොත්තු වෙනවට වඩා මේ තාපාංකවල සෝරි වාෂ්ප පීඩනය අපි බලාපොරොත්තු වෙනවට වඩා අඩුයිනේ. එහෙනම් එන්නේ ප්‍රස්ථාරේ මෙන්න මේ වගේ අර කලින් එකට වඩා යටි. මෙයත් එන්නේ ටිකක් වක්‍ර කරන්න ගොඩක්. ඔන්න ඔය වගේ. ඒතර මුළු පීඩනයේ වක්‍රයත් යන්නේ මෙන්න මේ. ඔන්න ඔය වගේ යටි. ඒ කියන්නේ අපි අපේක්ෂා කරනවට වඩා වාෂ්ප පීඩනය අඩු වෙලා. ඔන්න ඔකයි ඍණ අපගමන. හරිද? ඊළඟට අපි අඳින්න ඕනේ දැන් මේ ඇඳේ වාෂ්ප පීඩන සංයුති කලාප ප්‍රස්ථාර. ඊළඟට අපි අඳින්නේ තාපාංක සංයුති කලාප ප්‍රස්ථාර. ওই දෙක ඇඳහම ද්විඅංගී ද්‍රාවණ කියන කොටස ඉවරයි. දැන් අපි අඳිමු මම මේවයි අර මවුල භාගයේ ලකුණු කරද්දී
1.05 විතරක් මාක් කරන්න. හැබැයි මේ ඔයගලන් අඳිද්දී සම්පූර්ණයෙන් ඔක්කොම ලකුණු කරන්න. මේ අඳින්නේ එතකොට තාපාංක සංයුති කලාප ප්‍රස්ථාර. දැන් ගොඩක් ඇඳ නිසායි මම මේවා මේ ඒ විදිහට අඳින්නේ. අනික අත ඇඳ ගැනීම. ඔය විදිහට ඊළඟට අපි අක්ෂර ලකුණු කරනවා. එතකොට උෂ්ණත්වය එන්නේ y අක්ෂයට. ඔන්න ඔය විදිහට දශම ස්ථාන ටික දාන්න ඕනේ. මම මේකේ දාන්නේ නැහැ. ඔන්න ඔය විදිහට. එතකොට දැන් අපි අඳින්නේ උෂ්ණත්ව සංයුතිනේ. එතකොට අපි තාපාංකයේ විචලනය වෙන විදිහනේ බලන්න ඕනේ. තාපාංක විචලනය වෙනවා කියලා ඉතින් 아무තු දෙයක් වෙන්නේ නැහැ බලන්න. අපි අර කලින් දැන් එතකොට අපි බලන්න ඕනේ මේ රවුල් නියමයේ කොහොමද කියන්නේ පරිපූර්ණ ද්‍රාවණ අවස්ථාවේදී කොහොමද තාපාංක සංයුති ප්‍රස්ථාරය යන්නේ? ඒකේ 6 කියන තියෙන අපි නිකන් අඳිමු. අපි මුලින් කරේ මෙතන තාපාංක ලකුණු කරලා දෙන යා කරානේ. බලන්නකෝ. දැන් ඔන්න අපි යා කරමු. මේ තියෙන්නේ A ගේ තාපාංකය මෙතන TA. මෙතන B ගේ තාපාංකය TB. තාපාංකය වැඩි B ගෙනේ. ඊළඟට මේ දෙන්න යා කරලා අපි ඉරක්කයන් දෙකනේ කරේ. ඒ කියන්නේ සෛද්ධාන්තික වක්‍රය කියලා. ඔන්න අපි කරේ මෙන්න මෙහෙම. ඔන්න සෛද්ධාන්තික වක්‍රය. හැබැයි අපි කොහොම මෙයා නෙමෙයි ප්‍රායෝගිකව අපිට ලැබෙන්නේ. මෙයා නෙමෙයි අපිට ප්‍රායෝගිකව ලැබෙන්නේ. පොඩි වක්‍රයක්. එතකොට වක්‍රය අපි අඳිනවා මේ විදිහට. ඔන්න ඔය වගේ වක්‍රයක් ලැබෙන්නේ. හැබැයි ධනාපගමන අවස්ථාවේදී මොකද වෙන්නේ? උෂ්ණත්වය තවත් අඩු වෙනවා. එහෙනම් අපිට ලැබෙන වක්‍රය මෙයාටත් පහළින් යන්නේ. ඒතර කොහොමද අපි වක්‍රය අඳින්නේ? ඔන්න ඔය වගේ තමයි ධනාපගමන අවස්ථාව එන්නේ. හරිද? අධික ධනාපගමනයක් නම් හොඳට අහගන්න. ධනාපගමනයක් නම් මේ දම් පාට විදිහට. අධික ධනාපගමනයක් නම් ටිකක් ඔන්න ඔය වගේත් එන්න පුළුවන්. ගොඩාක් යටට යන්නේ නැහැ ධනාපගමන අවස්ථාවේදී. අධික ධනාපගමනයක් නම් තමයි ඔන්න ඔය විදිහට පහළින් යන්නේ. හරිද? එතකොට ධනාපගමනයක් නිසා අපි මේ විදිහට පොඩි ඉරක් විදිහට අඳිමු. පොඩි වක්‍රයක්. ඒ කියන්නේ මේ තියෙන සෛද්ධාන්තික වක්‍රය ප්‍රායෝගික වක්‍රය වක්‍රව තියෙන්න ඕනේ. ඊටත් පහළින් තමයි මේ ධනාපගමන අවස්ථාවේ උෂ්ණත්වය පවතින්නේ. හරිද? ඊළඟට ඍණාපගමන අවස්ථාවේදී උෂ්ණත්වය අපි අපේක්ෂා කරනවට වඩා වැඩිනේ. එතකොට කොහොමද අඳින්නේ බලමු. දැන් ඔන්න මම මුලින් සෛද්ධාන්තික වක්‍රය අඳිනවා. අපි එතකොට තාපාංකය ලකුණු කරගන්න ඕනේ කලින් වගේම මෙතන TA කියලා ගමු. මෙතන TB. ඊළඟට ඔන්න මේ දෙන්න යා කරනවා. මෙන්න අපි ගන්නවා සෛද්ධාන්තික වක්‍රය. එතකොට එයා නෙමෙයි අපිට ප්‍රායෝගිකව ලැබෙන්නේ. නිසා අපි ආව
කඩිරි වලින් ලකුණු කරමුකෝ. එයානේ මෙයාව අඳින්න ඕනේ නැහැ එතකොට ඇත්තටම. ඊට පස්සේ අපි අඳිනවා ප්‍රායෝගිකව අපිට ලැබෙන වක්‍රය මෙන්න මෙහෙම. ඔන්න ඔය වගේ වක්‍රයක්නේ අපිට ලැබෙන්නේ. එතකොට ඍණාපගමන අවස්ථාවේදී උෂ්ණත්වය මොකද වෙන්නේ? වැඩි වෙනවනේ. උෂ්ණත්වය වැඩි වෙද්දී ප්‍රස්ථාරය යන්නේ ඔන්න හොඳට බලන්න. ප්‍රස්ථාරය උඩින් යන්නේ නැහැ. මෙන්න මේ ප්‍රායෝගික වක්‍රයට වඩා ටිකක් ඉහළින් අර හැඩයටමයි යන්නේ. ඔන්න බලන්න මම මේ කඩිරි වලින් අඳින්න ඕනේ නැහැනේ. එතකොට ඔන්න මම ඒ ටික මැකුවා. ඔහොමනේ ඉන්නේ. එතකොට ඍණාපගමන අවස්ථාවේදී උෂ්ණත්වය වැඩි වුණාට අර ඉහළට නැමෙන්නේ අධික ඍණාපගමනයක් වුණොත් විතරයි. රිසෝස් බුක් එකේ දීලා තියෙන මෙන්න මේ අතට එකක්. එහෙම වෙන්නේ අධික ඍණාපගමනයක් වුණොත්. ඒ කියන්නේ මේක තව උඩට යන්නත් පුළුවන් ඕනනම් අධික ඍණාපගමනයකදී මේ විදිහට. මේ වගේ යන්නත් පුළුවන්. හැබැයි ඒක අධික ඍණාපගමන අවස්ථාවේදී මේ කොළ පාට ඉරේ විදිහට තමයි. මේ තියෙන්නේ එතකොට ප්‍රායෝගික වක්‍රය කියන්නේ පරිපූර්ණ අවස්ථාවේදී යටින් තියෙන කෙනා මේ තියෙන්නේ සෛද්ධාන්තික වක්‍රය මේ තමයි එතකොට ඍණාපගමනය හරිනේ ওই විදිහට තමයි එතකොට තාපාංක සංයුති කලාප ප්‍රස්ථාරයේ එන්නේ ඍණාපගමනයක් සහ ධනාපගමනයක් සඳහා. ඉතින් ලේසි මේවා අපි දැනගෙන ඉන්න ඕනේ ඍණාපගමනයකදී සහ ධනාපගමනයකදී උෂ්ණත්වයට මොකද වෙන්නේ පරිමාවට පීඩනයට මොකද වෙන්නේ කියන එක. හරි නේද? ඒක තේරුණා නේද? කවිෂා? ඔව් කරන්නේ. හරි. ඉෂිනි? ඔව්. හරි. ඊළඟට අපිට කතා කරන්න තියෙනවා ආසවන මූලධර්ම. ඒ කියන්නේ ද්‍රව මිශ්‍රණයකින් එක සංඝටකයක් වෙන් කරගන්න ඕනේ නම් අපි පාවිච්චි කරන්නේ ආසවනය කියන වෙන් කර ගැනීමේ ක්‍රමය. එතකොට ආසවනයේ තියෙනවා සරල ආසවනය, හුමාල ආසවනය, භාගික ආසවනය ওই විදිහට තියෙනවනේ. එතකොට මේ හුමාල ආසවනය කරන්නේ අපි හුමාල ආසවනයෙන් අර මිශ්‍ර නොවන ද්‍රව එකිනෙකින් වෙන් කරගන්න තමයි අපි පාවිච්චි කරන හුමාල ආසවනය. අපි කතා කරනවනේ කුරුඳු තෙල් නිස්සාරණයේදී කතා කරා හුමාල ආසවනය. අපි මෙතනදී කතා කරන්නේ භාගික ආසවනය ගැන. භාගික ආසවනය අපි පාවිච්චි කරන්නේ එකිනෙක මිශ්‍ර වන ද්‍රව වෙන් කරගන්න. එකිනෙක මිශ්‍ර වන ද්‍රව වෙන් කරගන්න තමයි භාගික ආසවනය පාවිච්චි කරන්නේ. එතකොට මේගොල්ලන්ගේ තාපාංක ආසන්න වශයෙන් සෙල්සියස් අංශක 10කවත් වෙනසක් පවතින්න ඕනේ. භාගික ආසවනය මගින් වෙන් කරගන්න වෙනස් තාපාංක තියෙන්න ඕනි කියලා අපි කියනවා. එතකොට භාගික ආසවනයේදී මොකද වෙන්නේ කියලා අපි බලමු. ඔන්න මං ගන්නම් ද්‍රව මිශ්‍රණයක්. ওই විදිහට ද්‍රව මිශ්‍රණයක් තියෙනවා. එතකොට අපි හිතමු A සහ B තමයි මෙයාගේ තියෙන්නේ සංඝටක විදිහට. මේ තියෙන එතකොට අංක 1 අවස්ථාව. හරිනේ. එතකොට මෙතන අපි හිතමු XA XB මවුල භාගය x ගෙන් 0.5ක් සහ B ගෙන් 0.5 A ගෙන් 0.5ක් සහ B ගෙන් 0.5ක් තියෙනවා කියලා. එතකොට වාෂ්පශීලීතාව වැඩි A ගේ කියලා හිතමු. A ගේ වාෂ්පශීලීතාව වැඩි B ට වඩා. එහෙනම් වාෂ්ප කලාපයේ A ගේ මවුල භාගය 0.7යි B ගේ මවුල භාගය 0.3යි කියලා හිතමු. වාෂ්පශීලීතාව වැඩි කෙනානේ වාෂ්ප කලාපයේ වැඩිපුර තියෙන්නේ. ඊළඟට කරන්නේ මේ ආශ්‍රිතය පළවෙනි ආශ්‍රිතය අපි ලබා ගන්නවා. මොකද්ද පළවෙනි ආශ්‍රිතය කියලා අපි ගන්නෙ? මේ වාෂ්ප කලාපයේ තියෙන ටික ඝනීභවනය කරලා. බලන්න මෙන්න මේ වාෂ්ප කලාපයේ තිබ්බ ටික ඝනීභවනය කරලා අපි ගන්නවා මෙයාගේ ද්‍රව කලාපයට. පැහැදිලි නැත්නම් අහන්න මොකක්ද අපි කරන්නේ ඝනීභවනය. ඝනීකරණය කිව්වොත් කමන්නේ අපි කරන නිසා අපි ඝනීභවනය කියලා ලියමු. වාෂ්පේ ඝනීභවනය කරලා ද්‍රව බවට පත් කරලා ඔන්න පළවෙනි ආශ්‍රිතය තමයි එතකොට මේ තියෙන එක ආශ්‍රිතය. හරිද? එතකොට පළවෙනි ආශ්‍රිතයේ තියෙන්නේ
XA' කියලාම අපිට ලියන්න පුළුවන්. මේ වාෂ්පයේ තියෙන ටිකමනේ මෙතනට ගත්තේ. ඒ නිසා මම ලියනවා XA'. මෙතන තියෙන XB'. 0.7ක් සහ 0.3ක්. අර වාෂ්පේ ඝනීභවනය කරා. එතකොට වාෂ්ප කලාපයට යනවා කියලා හිතමු. වාෂ්පශීලීතාව වැඩි XA" කියලා අපි ගමු. XB'. 0.7න් අපි හිතමු 0.8ක් ගියා කියලා. ඒතර මෙයාගේ 0.2යි. ඔන්න එතකොට පළවෙනි ආශ්‍රිතයේ වාෂ්ප කලාපය. ඔය වාෂ්ප කලාපය ඝනීභවනය කරනවා. ඒ වාෂ්ප කලාපය ඝනීභවනය කරලා ඔන්න අපි ගන්නවා දෙවන ආශ්‍රිතය. ඔය විදිහට දෙවන ආශ්‍රිතය ගන්න. එතකොට මේ මොකක්ද අපි ගත්තේ දෙවන ආශ්‍රිතය. දෙවන ආශ්‍රිතය එතකොට මොනවද තියෙන්නේ? XA', XB' කියලා අපිට ලියන්න පුළුවන්. 0.8ක් සහ 0.2ක්. එතකොට එයාගේ වාෂ්ප කලාපයට යනවා අපි හිතමු තව කොච්චරක් හරි මෙයාගෙන් 0.9යි 0.1යි. ওই විදිහට ගිහිල්ලා වැඩිපුර වාර ගණනක් ආශ්‍රිතය වෙන් කරගෙන යද්දී අපිට අවසානයේ වාෂ්පශීලීතාව වැඩි කෙනා අරකින් ඉවත් වෙලා වාෂ්පශීලීතාව අඩු කෙනා මේ ද්‍රාවණයේ ඉතිරි වෙනවා. ඒකෙන් අපිට සංඝටක දෙක වෙන් කර ගන්න පුළුවන්. එතකොට මොකක්ද කරන්නේ? අර වාෂ්පේ ඝනීභවනය කර ඒ කියන්නේ වැඩි වාර ගණනක් ආසවනය කරන්න අපිට සවිශුද්ධ ද්‍රව දෙක වෙන් කරලා අඳුර ගන්න පුළුවන්. කියන්නේ එකිනෙක මිශ්‍රවන වෙනස් තාපාංක සහිත ද්‍රව, ඒ කියන්නේ වාෂ්පශීලීතාව වෙනස් ද්‍රව දෙකක් වෙන් කරගන්න අපිට භාගික ආසවනය පාවිච්චි කරන්න පුළුවන්. මේ වාෂ්ප කලාපේ ඝනීභවනය කර තමයි අපි අනිත් එක් අවස්ථාවේදී ආසවනය සිද්ධ කරන්නේ. මෙතනත් ඝනීභවනය තමයි කරන්නේ. තව ඉස්සරහටත් ඝනීභවනය කරන්න පුළුවන්. මේ පැත්තට තව ඝනීභවනය කර යන්න පුළුවන්. හරි නේද? ඒක තේරුණානේ. දැන් අපි බලමු මොකද වෙන්නේ කියලා. දැන් මේ පැහැදිලි කිරීම කරා මම වාෂ්ප කලාපය ඔන්න දෙන්නගෙන් සමාන මවුල තියෙනවා. වාෂ්පශීලීතාව වැඩි කෙනා තමයි වාෂ්ප කලාපයට එකතු වෙන්නේ. එතකොට ඒක ඝනීභවනය කරලා තමයි ඊළඟ පළවෙනි ආශ්‍රිතය හදාගන්නේ. එයාගේ වාෂ්පශීලීතාව වැඩි කෙනා වාෂ්ප කලාපයේ වැඩිපුර තියෙනවා. ඊළඟට එයාව ඝනීභවනය කරලා තමයි දෙවන ආශ්‍රිතය හදන්නේ. ඔය විදිහට තමයි කරන්නේ. ඔන්න පැහැදිලි කිරීම. අපි බලමු දැන් මේක සම්බන්ධව අපි ගණන් හදද්දී මොනවද පාවිච්චි කරන්න කියලා. අපිට පාවිච්චි කරන්න පුළුවන් රවුල් නියමය සහ ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය භාගික ආසවනය සම්බන්ධ ගැටලු විසඳද්දී. බලමු රවුල් නියමය කොහොමද යොදන්නේ කියලා. පළවෙනි එක රවුල් නියමය. රවුල් නියමයෙන් මොකක්ද කියන්නේ? ආංශික පීඩනය සමාන වෙනවා සංතෘප්ත වාෂ්ප පීඩනය වතාවක් ද්‍රව කලාපයේ මවුල භාගය. ඕකනේ. ඒකම අපිට බීටත් ලියන්න පුළුවන්. සංතෘප්ත වාෂ්ප පීඩනය වතාවක් ද්‍රව කලාපයේ මවුල භාගය. එතකොට මේ එක් අවස්ථා සඳහා ලියන්න පුළුවන්. මෙතන ද්‍රව කලාපයේ මවුල භාගය මෙයා. මෙතන ද්‍රව කලාපයේ මවුල භාගය මෙයා. ඔන්න එතකොට අපි රවුල් නියමය ලිව්වා. හරිනේ. ඊළඟට අපිට ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමයත් ලියන්න පුළුවන්. අංක 2 ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය. ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමයෙන් මොකක්ද කියන්නේ? මුළු පීඩනය එක් සංඝටකයේ ආංශික පීඩනවල එකතුවට සමානයි කියලානේ. එතකොට අපිට ලියන්න පුළුවන් PA කියලා කියන්නේ P.AXA ඔය විදිහට අපිට ලියන්න පුළුවන්. ඊළඟට වාෂ්ප කලාපයේ මවුල භාගය හොයන්න නම් අපි කරන්න ඕනේ මොකක්ද? මවුල භාගයේ සෙවීම කියලා මම නිකන් ලියන්න. වාෂ්ප කලාපයේ මවුල භාග කියලා කියන්නේ P totalට දරන අනුපාතයනේ. ඔන්න බලන්න මම A ගේ මවුල භාගය ලියන්න මේ විදිහට. XA කියලා කියන්නේ PA බෙදීම
p total නේ pa කියලා කියන්නේ මොකක්ද p.a xa p total කිව්වේ මොකක්ද ඔන්න අපි මේ මවුල භාගය හෙව්වා ඔය විදිහට තමයි එතකොට ඒක හදන්නේ මම ගිය සතියේත් මේක කතා කරා ගානකදී මට මතක විදිහට මවුල භාගේ ඔන්න ඒ ටික ඔය වගේනේ හරි දැන් අපි බලමු ගානක් හදන්න ඔය විදිහට රවුල් නියමයේ ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය සහ ඒකේ මවුල භාගය හොයන්න අපි ගන්න සමීකරණය මෙන්න මේක අපිට වැදගත් වෙනවා මේකේ ඇත්තටම අපි ගන්න සමීකරණය මෙන්න මේකනේ PA සමානයි P total වතාවක් XA ඕකෙන්නේ අපි දැන් මේක හදාගෙන තියෙන්නේ ඔන්න ඔය විදිහට අපිට මේ සමීකරණ ටිකක් හදාගන්න පුළුවන් මේ සම්බන්ධ ගණන් හදද්දී එතකොට අපි බලමු කොහොමද මේක වෙන්නේ කියලා හරිද මෙන්න මෙහෙම අපිට මේ සමීකරණයක් හදාගෙන යමු අපි ගාන හදන්න යන්න කලින් මොකද සමීකරණය අර දැන් පළවෙනි ආශ්‍රිතය දෙවන ආශ්‍රිතය කිය අපි කියනවනේ ඒ හින්දා අපි මෙන්න මෙහෙම දෙයක් කරමු පළමු ආශ්‍රිතයේ අපිට මවුල භාගය දැන් හොයන්න පුළුවන්නේ පළමු ආශ්‍රිතයේ මවුල භාගය කියලා කියන්නේ අපි දැන් xa මවුල භාග අතර අනුපාතය හොඳයි xa අපි ලිව්වා මෙතනටම අපි යමු xa අපි හෙව්ව දැන් ඔන්න හරි xb අපි ලියනවා මේ පළවෙනි ආශ්‍රිතයේ xa dash වෙනවා එතකොට pa dash කියලා අපි ලියමු කමක් නැහැ ඊට පස්සේ xb dash කියලා කියන්නේ එතකොට pb dash බෙදීම p total නේ pb dash කියලා මොකක් කිව්වත් අන්තිමට එන්නේ p.b වතාවක් xb ඒක වෙනස් වෙන්නේ නැහැනේ බෙදීම අර මුළු පීඩනය වෙනසක් වෙන්නේ නැහැ. ඔන්න ඕකනේ එන්නේ. දැන් අපිට මේ මවුල භාග අතර අනුපාතයක් කතා කරන්න තියෙනවා. මවුල භාග අතර අනුපාතය. එතකොට අංක 1 සහ 2 කියලා අපි ලියමු. මෙයා අංක 1, මෙයා අංක 2. එතකොට එක බෙදීම දෙකනේ අනුපාතය එන්නේ. එතකොට xa dash බෙදීම xb dash සමානයි මේ දෙන්න බෙදද්දී මෙහෙම වෙනවනේ මේ බලන්න බෙදීම කියන්නේ ಗುಣ කිරීම ඔන්න ඔහමනේ එන්නේ පරස්පරය ඔන්න ඔය විදිහට එනවා. එතකොට මොකද වෙන්නේ? මෙන්න මේ දෙන්න කැපිලා යනවා. එතකොට මොකද්ද අපිට එන්නේ අන්තිමට? xa dash බෙදීම xb dash සමානයි p.a. ඒ කියන්නේ මෙන්න මේ වාෂ්ප පීඩන අතර අනුපාතයට සමානයි කියලා එන්නේ අන්තිමට. ඔන්න ඕකනේ එන්නේ. හරිද? දැන් මේකට ඉදි දෙකක් ගහන්න නැතුව ඉමු. ඊළඟට අපි දැන් මේ ලිව්වේ පළවෙනි ආශ්‍රිතයටනේ. පළවෙනි ආශ්‍රිතය නෙමෙයි මේ. xa dash මේ පළමුණු වාෂ්පය. පළවෙනි වාෂ්පයට ලිව්වේ. කියන්නේ පළවෙනි ආශ්‍රිතයට කියලා කියන්න පුළුවන්. පළවෙනි ආශ්‍රිතයට ලිව්වහම xa dash කියලා එන්න එපා මෙතනට. ඒ නිසා අපි පළවෙනි වාෂ්පය සඳහා තමයි මේ ලිව්වේ. හරිද? ඊළඟට අපිට ලියන්න පුළුවන්නේ මේ විදිහට පළවෙනි ආශ්‍රිතයේ වාෂ්ප කලාපය කියන්නේ දෙවන වාෂ්ප කලාපය සඳහා දෙවන වාෂ්ප කලාපයේදී xa double dash කියලා එන්නේ අපි ලියමු එතකොට මේකේ xa double dash බෙදීම xb double dash මම එකපාරටම ලියනවා මොකක්ද එන්නේ p.a xa dash බෙදීම p.b ද්‍රව කලාපයේ මවුල භාගය නේද? එතකොට අපි දැන් කලින් හොයාගත්ත මෙන්න මෙයා. එතකොට අපිට ලියන්න පුළුවන්
xa double dash බෙදීම xb double dash කියලා කියන්නේ p.a බෙදීම p.b අපි අර xa dash බෙදීම xb dash කියන කෙනාට මෙන්න මෙයාව ආදේශ කරනවා. ගුණ කිරීම p.a බෙදීම p.b වත්තාව xa බෙදීම xb ඕකනේ කියන්නේ. එතකොට මෙන්න මේ සම්පූර්ණ පදය අපිට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. xa double dash බෙදීම xb double dash කියලා කියන්නේ xa බෙදීම xb ද්‍රව කලාපයේ මවුල භාග අතර අනුපාතයේ වතාවක් p.a බෙදීම p.b එයාගේ දෙවෙනි බලය. ඒ කියන්නේ දෙවන වාෂ්පය සඳහා. එහෙනම් තුන්වෙනි වාෂ්පය සඳහා ලියනවා නම් අපි කොහොමද ලියන්නේ? ඒක අපිට දැන් ලේසියෙන් මේක දිහා බලාගෙන උනත් ලියන්න පුළුවන්. තුන්වෙනි වාෂ්පයට අපි ලියන්නේ බෙදීම පළවෙනියට ද්‍රව කලාපයේ තිබ්බ මවුල භාග අතර අනුපාතය වතාවක් තුන්වෙනි වාෂ්ප කලාපය. ඔන්න එතකොට 3. එතකොට n වන වාෂ්ප කලාපය සඳහා එහෙම නැත්නම් n වන ආශ්‍රිතය සඳහා අපිට ලියන්න පුළුවන්. n වන එක්කෙනා n ඔන්න ඔහොම ලියන්න පුළුවන්. ඒක කෙටි ක්‍රමයක්. අපිට මවුල භාග අතර අනුපාතය හොයාගන්න පුළුවන්. ඔන්න මේකත් මතක තියාගන්න. එතකොට ඒක හදන විදිහත් පොඩ්ඩක් ලියලා බලන්න. ඒක ලේසි. ඔන්න ඔය විදිහට අපිට පුළුවන්. ඊළඟට මෙන්න මේවා පාවිච්චි කරලා ගාණක් තියෙනවා. ගාණ A ගෙන් 3යි මවුල සහ B ගෙන් 2යි මවුල අඩංගු පරිපූර්ණ ද්‍රාවණයක් සෙල්සියස් අංශක 90 දී තෙවරක් භාගික ආසවණයට ලක් කරයිලු. එතකොට සෙල්සියස් අංශක 90 දී A ගේ සංතෘප්ත වාෂ්ප පීඩනය 5 atm B ගේ සංතෘප්ත වාෂ්ප පීඩනය 10 atm වේ. එක් එක් ආශ්‍රිතයන් වලදී ඒ වල මවුල ප්‍රතිශතය අහනවා. අපි පළවෙනි ආශ්‍රිතය ගමුකෝ. ඒ කියන්නේ පළවෙනි ආශ්‍රිතය කියන්නේ අපි හිතමු දැන් මේ අපි අඳගමුකෝ මුලින්. මොකද්ද කියන්නේ ද්‍රාවණයක් තියෙනවා පරිපූර්ණ ද්‍රාවණයක්. ඒ ද්‍රාවණයේ තියෙන්නේ A ගේ මවුල 3යි A සහ B තියෙන්නේ A ගේ මවුල 3ක් තියෙනවා B ගේ මවුල 2ක් තියෙනවා. එහෙමනේ කියන්නේ. හරි. එතකොට මෙයාගේ මවුල භාග අපිට ලියන්න පුළුවන්. මුළු මවුල 5යි 5න් 3ක් තමයි A. 5න් 2යි B. ඕකනේ. ඒ කියන්නේ 0.6ක් සහ 0.4ක්. මවුල භාග. ඊළඟට කියන්නේ තෙවරක් භාගික ආසවණයට ලක් කරයිලු. පළවෙනි භාගික ආසවණය. පළවෙනි භාගික ආසවණයේදී මවුල ප්‍රතිශතය අහන්නේ. එතකොට අපි ලියමු මේ විදිහට අපිට ලියන්න පුළුවන්. වාෂ්ප කලාපය ගැනයි මේ කියන්නේ. එතකොට කළු පාටින් හදමු අපි. xa අපි මුලින්ම මවුල භාගය හොයාගෙන ඉමු. ඒ කියන්නේ මවුල භාග අතර අනුපාතය. ඊට පස්සේ අපි හොයමු මවුල ප්‍රතිශතය. එතකොට කොහොමද අපි ලියන්නේ? අපි රවුල් නියමය යොදමුකෝ. රවුල් නියමයෙන් අපිට ලියන්න පුළුවන් PA XA XB නෙමෙයි. ওই විදිහට අපිට ලියන්න පුළුවන්. එතකොට PA කියන්නේ කොච්චරයිද? සංතෘප්ත වාෂ්ප පීඩනය අපිට දීලා තියෙනවා 5 atm. වැඩි කරනවා 5යි 5න් 3යිනේ මවුල භාගය. එතකොට අපිට එනවා 3ක් atm කියලා. ඒ විදිහටම අපිට B ගේ හොයන්නත් පුළුවන්.
10ක් ATM එයාගෙන් 5න් 2යි. ඒ කියන්නේ 4ක් ATM නේ. ඊළඟට අපිට මුළු පීඩනයත් හොයාගන්න පුළුවන් ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමයෙන් බලන්න. ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමයෙන් කියලා ලියලා P total සමානයි PA ධන PB. PA කියලා කියන්නේ 3යි, PB 4යි. එතකොට එනවා මුළු පීඩනය අපිට 7ක් ATM. ඊළඟට මම අර මුලින් ලියන්න ගිය එක ලියන්න XA dash අපිට කෙලින්ම ලියන්න බෑ මොකද මේක රචනා ගානක් නේ. MCQ වල නම් ලියන්න ප්‍රශ්නයක් නැහැ. XA dash කියලා කියන්නේ මොකක්ද? PA බෙදීම P total. PA අපි හොයාගත්ත 3යි, P total 7යි. ඔන්න මවුල භාගය. මවුල ප්‍රතිශතය එතකොට කොච්චරයිද? 7ට 3යි නම් 100ට කොච්චරද බලනවා. හරිද? එතකොට එනවා 300 බෙදීම 7යිනේ. 300 බෙදීම 7යි බෙදලා බලන්න උත්තරේ. බෙදමු 4යි 28යි. දෙකක් ඉතුරු 20ට 2යි 42යි දශම 14යි 6යි 60ට 8යි 6යි. ඔය වගේ උත්තරයක් කි. එතකොට XB dash කියලා කියන්නේ 100න් අඩු කරලත් අපිට උත්තරේ ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහටම හදන්න පුළුවන්. මවුල ප්‍රතිශතය හොයන නිසා අපි මෙතනින් මේක නවත්තමු. සමානයි කියන්න බැහැනේ. PB බෙදීම P total. එතකොට PB 4යි සමාන දාන්න එපා. PB 4යි 7යි 400 බෙදීම 7යි. එතකොට අපිට ඕන මෙයාව 100න් අඩු කරලා 57.1යි 4යි කියලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් 407න් බෙදුවමත් ඔය උත්තරේම ඒ ඕන. එතකොට මවුල ප්‍රතිශත අපි එව්වා. ඔය විදිහටයි කරන්නේ. දැන් එතකොට මේ ගාන හරියද? මොකද්ද කරන්න කියලා තියෙන්නේ? අපිට සංතෘප්ත වාෂ්ප පීඩන සහ මවුල දීලා තියෙන ද්‍රව කලාපේ. එතනින් අපි වාෂ්ප පීඩන හොයාගත්තා. හොයාගෙන මුළු පීඩනය හොයාගෙන පීඩන අතර අනුපාතය මවුල භාගයට සමානයි කියලා ඊළඟට මවුල ප්‍රතිශතය අපි 100 ප්‍රතිශත ලකුණෙන් ගුණ කරලා හෙව්වා. සරලයි. හරි නේද? ඉෂිනි හරි. එතකොට මම දැනට කතා කරන්නේ ওই ටික විතරයි. එතකොට අපි කතා කරා ද්විඅංගී ද්‍රාවණ පරිපූර්ණ සහ අපරිපූර්ණ ඊළඟට පරිපූර්ණ ද්විඅංගී ද්‍රාවණ යනු ඊළඟට අන්තරණුක ආකර්ෂණ බල අතර සම්බන්ධය ඊළඟට ගුණ එන්තැල්පි සහ පරිමා වෙනස් වෙන්නේ නැහැ කියන එක. ඊළඟට කලාප ප්‍රස්ථාර ඇන්දා පීඩන සංයුති මේ සහ තාපාංක සංයුති ඊළඟට කලාප රූප සටහන් ඇන්දා. ඊළඟට අපරිපූර්ණ ද්‍රාවණවල ධනාපගමනය සහ ඍණාපගමනය කතා කරා. වාෂ්ප පීඩන සංයුති ප්‍රස්ථාර සහ තාපාංක සංයුති ප්‍රස්ථාර එතනදී තැන්දා ඒ තාපාංක සංයුති වලටම තමයි ශ්‍රතු සංයුති කියලාත් කියන්නේ. ඊළඟට ආසවන මූලධර්ම යටතේ කතා කරා භාගික ආසවනය ගැන භාගික ආසවන ක්‍රියාවලිය සහ ගැටලු විසඳන විදිහ. ඔය ටික තමයි දැනට කතා කරන්නේ. හරිද?